අවසර
තස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉන් සච්ඡං ගවේ තේනක්නේ ඔබ හා සමග ධර්ම සාකච්ඡාවක සෑම අවස්ථාවෙම මාතෘකාවකින් කතා ගන්න. ඉන් සත්‍යං ගවේෂි සත්‍ය ගවේෂණය කියන්නේ කොහොමද? මේ මහා භද්‍ර කල්පයේ තුල මේ සත්‍ය ගවේෂණය කරලා සත්‍ය ගවේෂණය පිළිබඳ පැහැදිලි දැනුමක් අපට ලබා දෙන්නේ අපසඳ බුදුහාමුදුරුවෝ, ඕනාගම් බුදුහාමුදුරුවෝ, කාශ්‍ය බුදුහාමුදුරුවෝ, ගෞතම බුදුහාමුදුරුවෝ මේ ශාසනයේ මෛත්‍රී එරුණා. මේ කියන ඵලයේ ඒ හැම සම්මා සම්බුද්ධ ශාසනයෙන් බලවත් වෙනවා. නමුත් වෙනත් ඒ හැම අවස්ථාවකම ඒ සම්මා සම්බුද්ධ බුදු වෙලා කාලයක් ධර්ම දේශනා කරනකොට ධර්මයේ කාලයෙන් වෙනවා. ඒතර කප්පන්ද බුදුහාමුදුරන්ගේ සුවේත බණහල හැටියට දන්නේ නැහැ. ඕනාගම් බුදුහාමුදුරන්ගේ බණහල කියොත් දන්නේ නැහැ. කාශ්‍යප බුදුහාමුදුරන්ගේ බණහල දන්නේ නැහැ. දැන් ගෞතම බුදුහාමුදුරන්ගේ බණහල කියොත් දන්නේ නැහැ. ඒකට මෛත්‍රී බුදුරණවහන්සේ සාධුකාරය. ඒතර පින්නත් මේ සම්මා සම්බුද්ධ මොහොත කියන්නේ. මේ පස් නමම කිසිම ධර්ම. ධර්ම පහක් නෙමෙයි. එකම දෙයයි කියන්නේ. නමුත් පින්නත් ඔය අද්දෝගේ පිළිගන්නේ නැත්නම් ඒකද? මේක මට මේ කියන්න වෙන්නේ ලංකාවේ මුලෝක ධාතුව. අද මේ ධර්මයේ සම්පූර්ණ විලෝපනය කළා කියන්නේ. ඒක පැහැදිලිවම අද මේ තුන් එකක් දක්වන්නේ. පින්නත් මම මේ කතාව සප්තපුද්ගල ප්‍රඥාප්ති පිළිගත්තු ලෝකේ. මම මේ ධර්මයේ කියන්නේ නැහැ තුන් ලෝකේ පැහැදිලිව දැක්කේ නැත්තම්. 1971 දවස් වල හෙට 9 වෙසක් දවස්. හරි එදා මම සාමාන්‍ය ප්‍රඥාප්තිය හරහා සමාදන් වෙලා හිටියේ අරකේ. ඔයද කියන්නේ මම. ඉතින් පවාරණ වෙලා ඊට පස්සේ විසක් තුරම් බලන්නේ මේ දවසේ. ඒ විසක් දවසේ තමයි හතට විතර මේ වෙලාවට යනවා. සාමාන්‍ය ඊට පස්සේ මට වෙලාවට කතා කරන්න. ඒ තුන් ලෝකේ අවදි කරලා ඒ සම්මා සම්බුද්ධ ධර්ම පැහැදිලිවම ගන්න. ඒකට සම්මා සම්බුද්ධ ධර්මයේ ඔත තේරුම් කරගන්න දර්ශනය. ඒකට මේ දර්ශනය තමයි අපි සාපේක්ෂවාදී චින්තනයෙන් පිළිගන්න ධර්ම හැටියට කතා කරන්නේ. කියන්නේ. නමුත් මේක දකින ධර්මයක්. බුදුහාමුදුරු දේශනා. නමුත් වෙනත් මේ හැම කෙනෙකුම දවමත් ධර්මය අහන. ඒවම් මේ සංජානන මේ ධර්මය අහනවා. බුදුහාමුදුරුවෝ ඉන්න බලන්න මේ ධර්මයේ දකින්න. දකින්නේ මේ මත්තකේ නෙමෙයි. ඇහැ කන නාසය දිව ශරීරය අපේ මුලාව. නමුත් පින්නන්නේ ඔබට මේ කියන්න ගියහම ප්‍රශ්නේ කරන් දෙන්නේ. හැම කෙනෙක්ම ඇහැ කන නාසය දිව ශරීරය මන පිළිගත්තා. ඉතින් බුදුහාමුදුරුවෝ මේ පිළිබඳව ස්ත්‍රාත්මක දර්ශනාවක් කරනවා. සත්‍ය ගවිෂණය කරනවා. සත්‍ය ලෝකෙ කියන්නේ එකයි. මේ සෑම සම්මා සම්බුද්ධ නාම කෙනෙක් මත කරන්නේ ඒ සත්‍ය ඒකයි. මොකද මේ සත්‍යයේ උපත්ය මානේ නැති බව. නමුත් පින්නත් ඉවතර කොච්චර දුරද මේක? මේක පැහැදිලිව දකින්නට කොච්චර දුරද දැන් ඉන්නේ? නිවන කියන්නේ මොකක්ද? නිවන කියන්නේ උපත්ය මානේ නැත්තම්. ඒතර මේ උපත්ය මරණය කියන්නේ සත්‍යයක්ද? නෑ පින්නත්. මේක හොඳට මේ ලෝකෙට ඇහෙන තමයි කියන්නේ. උපත්ය මරණය සත්‍ය නෙමෙයි. අපි සාපේක්ෂවාදී චින්තනයෙන් හරගත්තු මුලාව. මේ මුලාවෙන් මේ මුලාවටපත් උනේ මේ අතර නාමයේ දුරහරි මාන. මේ මුලාවෙන් නිදහස් වීමට තමයි සියලු සම්මා සම්බුද්ධ ධර්ම කරන්නේ. සත්‍ය ගවේෂණය කරන්නේ. සත්‍ය කියන්නේ ලෝක කියන එක. සත්‍ය හතරක් පහක් නැහැ. ඒතර මේ එකම සත්‍ය අපි හැම කෙනෙකුටම දකින්න වාසනාව තියෙනවා. ඒ දකින්න වාසනාවේ දැක්කුත් අපි කියන සම්මා සම්බුද්ධ. ඒතර මේ සම්මා සම්බුද්ධ කියන පදේ
පරිවියට ඔයත් බය වෙන්න එපා. ඒක නරක දෙයක් නෙමෙයි. ඒ සම්මා සම්බුද්ධ කියන පදවිය මේ ලෝකේ සෑම සතෙකුටම අවශ්‍ය දෙයක්. උමනා දෙයක්. නමුත් වෙනත් මේක ලබා ගන්න පුළුවන්. මේක පිළිගන්න පුළුවන් මනුස්සයට පමණයි. ඒක දෙවියට බෑ කියලා කියන්නේ. දැන් අපි දේව කතා කරන දෙවියන් උසස් කියලා නෑ පිළිගන්න. දෙවියයි කියලා තමන් විස්තර කරන්නේ මනුස්සයම තමයි දෙවියන් කියලා කියන්නේ. ඒ මනුස්සය දෙවියෙක් වශයෙන් පෙළෙන්නේ. අපි සාමාන්‍යයෙන් මේ ආගම ගත්තාම කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් මේ කියන්නේ තේරුම් කරගන්න විතරයි. දැන් කිතුතුමා ගත්තා. ඒ මිනිස්සු මෞතුස්කෙන් පහළ වෙන්නේ. නමුත් ඒ දෙවියන් පිළිගත්තා. අනිත් මිනිස්සුත් ඒ දෙවියන් පිළිගත්තා. ඒතර දේව සංකල්පය ඇති කරේ මිනිස්සු. ඒ වගේ දිව්‍ය බ්‍රහ්ම ඔක්කොම සම්පත් ඇති කරන්නේ කවුද? මිනිස්සු. මේ මිනිස්සුයි මේ මහ ඇති කරගත්තේ. ආගමික මිනිස්සු. සාපේක්ෂවාදී චින්තනය යත්පාවිච්චි වෙන චින්තනය. මේක ඉදායින්දර බලනකොට එනවා. සෑම සම්මාසම්බුදුන් වහන්සේ කෙනෙක්ම ඒ ධර්මයට අපි කතා කරන වචන වල අර්ථයක් තියෙනවා. අර්ථය. ඒක දැන් අපි ත්‍රිවේදය ගත්තාම වේද තුනයි. ඒකට බුදුහාමුදුරන්ගෙන් ලබාගන්නේ අර්ථ වේදය. ඒක තමයි චතුර්වේදය. මේ වේදයෙන් අපිට ගන්න මොකක්ද? චතුර්වේදය. මෙතන අවශ්‍ය චතුර්වේදයෙන් අපි අර යේ බ්‍රාහ්මනා වේදකෝ සබ්බ ධම්මේ කියන වස්තාරි කියලා වේදාන්ත කරා. ඒක සත්‍ය පුද්ගලයේ ගැන කියන්නේ වේදාන්ත කරා. බුදු කෙනෙක් සත්‍ය පුද්ගලයේ ගැන කියන්නේ. සත්‍ය පුද්ගල ආත්ම ජීව කියන මේ ලක්ෂණ බුදුහාමුදුරනේ. මේක අද තියෙන ප්‍රශ්නේ මේකයි. ඔයතර පුද්ගලෙක්වත් වැඩෙන්නේ නැත්නම් ඒකයි. මේ දුක්ඛ සත්‍ය කියන්නේ මොකද? බුදුහාමුදුරු දුක්ඛ සත්‍ය කියන්නේ. හැම බුදුරෙක් වෙන්නන්නේ දුක්ඛ සත්‍යය. මොකද මේ දුක? අපි මේ කියන දුක් එකක් ගන්න නෙමෙයි දුක. අපි මේ හැම කෙනෙක්ම මේ ඉන්ද්‍රිය ටික ඉස්සරහට දාලා මේ ඉන්ද්‍රිය ටික පිළිගන්න. අපිට නාමයෙන් විතරයි. මේ ධර්ම පිළිගන්න මේ සත්‍යයේ පුද්ගලෙක් ඉන්නවයි කියලා අපි නිගමනය කළ මිත්‍යා දෘෂ්ටියකට වැටෙනවා. අන්නේ මිත්‍යා දෘෂ්ටි භාවයෙන් මිදෙන තමයි බුදුනෙක් පහළ වෙලා අනාත්ම සංසාරේ පාරමී ධර්මයන් වල බුද්ධත්වයට ලබා ගන්න. ඒකෝ පින්නන්නේ ඔබට ඒක නැද්ද? ඔබලගේ අගමුණු ගන්න බෑ. කොපමණ කල් බුදුවරු දකින්නේ නැද්ද? බුදුවරු දැක්කට බුදුවරු අඳුරන්න බැරි වුණා. ධර්මයේ දැකෙන්න බැරි වුණා. බුදුරන්ට අද අපහාස කරනවා. ධර්මයේ ගත්තාම අපිට පැහැදිලිව පේනවා උගත් දෙනෙක් කරන්නේ ගෞරවයෙන් අපහාස. බුදුරේ කියන්නේ වෙනන්නේ උන්වහන්සේගේ වචනෙන් කියනවනම් උදාහරණයක් ගන්නවා නම් හේවත්ත බ්‍රාහ්මණය කියන දැනත්තා බුදුහාමුදුරන්ගෙන් අහනවා. ඔබ මොන වගේ කෙනෙක්ද කියලා. හේවත්ත කියන බ්‍රාහ්මණය බුදුහාමුදුර දැනගන්න. ඒතර ඒ උන්වහන්සේ දාට බුදුහාමුදුර දේශනා කරන දාට පද 6 දාතාව. ඒ කියන්නේ පළවෙනිම විඥාන අනිදස්සන අනන්ත සම්පතෝ පහන් එද්ද ආපෝච පඨවි තේජෝ වායෝ නගාමි එද්ද රසංච දීගංච අනුන් තෝලං සුභාසුභ එද්ද නාමංච රූපංච අශේතං උපරුජ්ජති විඥානස නිරෝධේන එත්තේතං උපරුජ්ජති මේ බුද්ධ දේශනාව. මෙතන මොකද මේ කියන්නේ? දැන් අහන්නේ නිවන කියන ධර්මය. මේ හැම කෙනෙකුටම අවශ්‍ය නිවන. මේ සංසාරේ ගිය ප්‍රමාණය විතර පේන්නේ නැහැ. සංසාරේ දුක් දුක් ප්‍රමාණය විතර පේන්නේ නැහැ. මේ සත්‍ය ලෝකෙ ගත්තාම සත්‍ය ප්‍රඥප්තිය ගත්තොත් ඔයත් නිවෙච්ච හදෙක් නැහැ. සෑම සත්‍ය ස්වરૂපේ ගත්තා. නමුත් අද වාසනාවට මිනිස්සෙක් කොටෙන් පෙන්නේ. මේ අවස්ථාව පැහැර හැරියොත් ඔබ කොහොමද බුදුන් දකින්නේ? බුදුන් වැඩේට බුදුන් අඳුරන්න ලීසියෙන් බැරි. ඒකයි ලෝතර සම්මා සම්බුදුන් වහන්සේ අර වක්කලියට කිව්වා. පැවිදි වෙච්ච වක්කලියට කිව්වා. වක්කලියට බුදුන් දකින්න අවශ්‍ය නැහැ. මේ දේශනා කරන ධර්මයේ දිහා බලන්න. නැතුව අස්කන්නාසින්ද්‍රයන්ගෙන් බුදුන් දකින්න බෑ. ඒක අදත් එහෙමයි, එදත් එහෙමයි කියලා කියනවා. බුදුන් දකින්න අවශ්‍ය නැහැ. මේ ඉන්ද්‍රිය ඉක්මවලා දකින ශක්තියක් අපිට ඇති වෙනවා. එහෙමනම් සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද?
දර්ශනය. ඒ දර්ශනයේ වචන නැහැ. සාපේක්ෂවාදී චින්තනයේ වචන තියෙනවා. ඒ සාපේක්ෂවාදී චින්තනයේ වචන තමයි බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ. ඒ නිසා උන්වහන්සේ කියන්න වෙනවා. සෑම ධර්ම කරුණක්ම කියා කියලා හරි. ලෝක සත්‍යයට ඉඳන්ලා වෙන්නේ. තුම්මේ ඉච්ඡං ආදත්තං අක්ඛාතාරෝ තථාගත. මේක අදහස් කරන්නේ තොපම කරගන්න කියලා. මේ කවුද කියන්නේ? තථාගත සම්මා සම්බුදුරණවහන්සේ. උන්වහන්සේ ඉදිරියේ උනා ධර්මයක් දේශනා කළ මේ අහන ශ්‍රාවකයන්ට කියන්නේ තොපම කරගන්න කියලා. ඒතකොට එහෙනම් පින්නත් සම්මා සම්බුදුරණවහන්සේ පුළුවන් කෙනෙක් පුදු කරවන්න. බෑ. ඒක දෙයක් වෙන්නේ නැහැ. මේ ලෝකෙ එහෙම කිසිම ජගතෙක් නැහැ. ඇයි? කෙනෙක් කියන මුලාව ඒක කාටවත් අරින්න බෑ. Taman හදාගත්තේ කියලා නෑ. ඒකට දෙමව්පියවත් සහෝදරයවත් අපි මේ පන්සල් වල ඉන්න හාමුදුරුවෝ කාටවත් දෘෂ්ටි කරක් නෑ. මේ මුලාවේ නිදහස් වෙන කෙනෙක් තරම් ලේසිත් නෑ. ඇයි? මුලාව දන්නේ නෑ. මේ මුලාව ගැන මේ සත්‍ය ගවේෂණය කරලා පැහැදිලි කරලා පෙන්නන්නේ ඒ සම්මා සම්බුදුරණවහන්සේ. ඒ සම්මා සම්බුදුරණවහන්සේ පහළ වීමෙන් ඔබට බුදුන් දකින්න. ඒකට බුදු කෙනෙක් කියන්නේ මොකද නැහැ. ඔයත් තේරුම් කරගන්න බුදුවරයෙක් උපදිනවා. අද මේ විසක් පොය දවසේ කතා කරන්නේ. බුදුවරයෙක් උපදින්නේ නැහැ. බුදුවරයෙක් මැරෙන්නේ නැහැ. ඒකයි රුද්ද කියන්නේ. මේක දන්නේ නැහැ අද. දැන් ඔයත් කියන්නේ අද මේ විදිහට කතා කරන්නේ ප්‍රඥාප්තිය කියලා. ඒක සාමාන්‍ය ප්‍රඥාප්තිය කණවීම හරහා කියනකොට තමන් පිළිගන්නවා සාර්ථකව. සිදුවැක් කුමාරයාගේ උපත සිදුවැක් කුමාරයාගේ බුදු වීම අද වැනි දවසට සිදුවැක් කුමාරයාගේ එනම් බුදු වෙලා පින්වන්තය. දෙමුගලක සමරන්නේ. ඒක නෙමෙයි. පින්වන්ති કોઈ කවුරු කතා කරන්නේ. මේ වාහනත් වහන්න හදනවා. බමුණන්ට වාහන දෙන්න එපා මේ කියන එක තීරුම් කරගන්න. කොච්චර ඉවත් මේ කිව්වහම වාහන මේ කතාවල් ඇවිල්ලා මේ වන් විදුලිය යනවා තව තැන් වල යනවා. ඒ වාහන කල්පනා කරනවා. ඒ වැහිමට ඔයත් එහෙම වෙනනම් හරි අවාසනාවන්තයි. ඔයත් මේ පුරුව භාවිත කරන්නේ. මේක මම කියන එක පිළිගන්න නෙමෙයි කියන්නේ. ඔයත් බලන්න උත්සාහ කරන්න. බලන්න උත්සාහ කරන්න. මේ මෙහෙම නැත්තම් මේ ධර්මයෙන් වැඩක් නෑ. මෙච්චර මේ පෙරදෙවුම් කරගන්න 1971 මේ මයි මාසේ පිටිවෙන දවස නම් ඒ බුද්ධ කෙනෙක්ට පස්සෙන් දාපු. දැන් කොච්චර කාලයක් ධර්ම කරා. බීරි අලියන්ට වේන ගන්නවා. පින්නත් මේ ධර්ම දේශනාව කරගන්නකොට දැන් අපි එක මාසෙකට කොච්චර ගෙවනවද? අපේ දැන් කියන සල්ලනේ 1,20,000 කරන්නත් වෙනවා. අද පණපට තුනක් තියෙනවා. වන විතරේ තියෙනවා. TNL එකේ තියෙනවා. ITN එකේ තියෙනවා. මේ ධර්ම දීපේක මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ මත කරලා කියන්න අපි ඔච්චර මුදලක් සමාජයට දෙවල. මේ ඔයක දැනගන්න ඕන හැම කෙනෙක්ම. කාර්යකාරීද? ඔය දුප්පත් ඔය තුන්සන්. හදවතෙන්ම දීපු සල්ලි. ඒක NGO තමයි වෙන කාර්යවත් සල්ලි. මම මේ මොකටද මේ කියන්නේ? අද මේ උතුම් පොය දවසේ ඔබලා මේ ශ්‍රද්ධාව කරගන්න. ආවි බුදුන් දකින්න. බුදුන් වැඩේ ඉන්නේ පින්නන්නේ සමන්ලන්න. මේ හැම කෙනෙක් ළඟ ලොකු කුඩා ප්‍රශ්නයක් නැහැ. යන්නේ මේ ප්‍රශ්නෙට උදව් මිහිරි වචනයක්. මේ හැම කෙනෙක්ගේ බුදුන් වැඩේ තමන් ළඟ. ඒකයි මේ මෛත්‍රී බුදු සාසනය වලට බහැල් කළ වෙන්නේ. හැම බුදුරෙක්ම වෙන්නේ ඒක. ඒක තමන් කියලා පුද්ගලෙක් ඉන්නවා. අපි පැනවීම හරහා තමයි තමන් කියලා කියන්නේ මම කියලා. මේ මම කියන එකන ගාව තියෙන මුලාවමයි නමුත් මම කියන එකන අයින් වුණාන් පස්සේ එතන බුදුන් තමන් ළඟට එනවා. මේ දේශනාව ගැඹුරු ඒකයි. ඒතර බුදුන් දකින්න බාහිරින් බෑ. තමා ළඟ මේ ප්‍රඥාප්තිය නගත තමා ළඟ ඉන්න බුදුන් තමයි මත කරන්නේ. දැන් තමා කොහෙද ඉන්නේ? දැන් බුද්ධ කියන කුලේ ගන්නකොට වෙනන්නේ මෙහෙම අපිට කතා කරන්න පුළුවන් මේ හැමෝටම තේරෙන්නේ පොඩි දරුවක් තේරෙනවා. ඉස්සර වෙලා අපි දැනගන්න ඕන ධර්මය. මොකද අපි අනුගමනය කරන ධර්මය. මේ ධර්මයේ කියන වචනේ තේරුම මොකක්ද? ධර්මයේ කියන වචනේ තේරුම මොකක්ද? දරාගෙන උසුලගෙන ඉන්නවා කියන අර්ථය. අපි දරාගෙන උසුලගෙන ඉන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ පහන කරගහම අරූප ධර්මයක් වශයෙන් මන. ඒක පහර තමයි ධම්ම කියන්නේ. මේ පහ ඒක දුරාම මන. අරූප ධර්මයක් ඒක. ඒකට කීයද?
දැන් මම කියන ගත්තාම මේ කරුණු හයට අන්තර්ගත වෙනවා. මෙන්න මේ කරුණු හය තමයි ධර්මයේ කියලා කියන්නේ. වෙන ධර්මයක් මේ ලෝකේ නැහැ. මේ ධර්මයේ සියලුම කරුණු අහු වෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. මේ කියන කරුණු හයට ඕන භාෂාවක් කතා කරොත් සියලුම ධර්ම අයිති වෙනවා. ඒක නම් සියල්ල කියන අර්ථය බණ කියන්නේ මේ ධර්මයේ දහම කියන්නේ දරාගෙන ඉන්නවා. එතකොට මේ දරාගෙන කරගෙන අපි යනවා. සතෙක් වුණත් මේව දරාගෙන කරගෙන ඉන්නවා. එතන තිරිසන් සත්ත්ව. දැක ගන්න ආයෙත් හරි. නමුත් උන්ට දෙන්නේ නැහැ. උන්ට පැහැදිලි. මිනිස්යාට පුළුවන් මේක පැහැදිලිව දකින්න. මිනිස්යෙක් එක්ක වෙලා මේක හක දාන්න එපා. මේ උප්පත්තිය කියන්නේ උප්පත්තිය මරණය නැති ධර්මීයතාවයක් නැහැ දුක් නිදේශනා. දැන් අපි කරන්නේ මොකක්ද? අපි හැම කෙනෙක්ම සංසාරයේ ඉඳිපිටි මුලාවෙන් මේ කුල සතෙක් නිර්මාණය කරන සතෙක් හදන්න හදන. නමුත් ඒක කරන්න බෑ පස්සේ ඇත්තට දාලා යනවා. නැවතත් කරන්නේ සතෙක් හරි ගස්සන්න. ආමත් ඇත්තට දාලා යනවා. මේ දුක්ඛ කියලා බුදුන් ප්‍රකාශ කරනවා. සම්මා සම්බුද්ධන් දුකේ කියලා පැහැදිලි කරන්නේ. මෙතන සතෙක් නේ සතෙක් අපි හදන්න හදන. මේ හැම කෙනෙක් කරන්නේ නැහැ. මොන භාෂාවක් කරා හරි සතෙක් හදන්න. මේ සදාවදේ තේන්නේ මොකද? මේ පිටින් මුලා. ඉතින් පින්නන්නේ මේ ගැඹුරු දහම පෙන්වන්න ගියාම ඔයතන නිදර්ශන වෙනවා. ඒ නිදර්ශන වෙනවා නම් ටිකක් පැහැදිලි. මේ අපි හැම කෙනෙක්ම ඒ සියලුම සම්මා සම්බුදුරන් වහන්සේලා ඒ ධර්ම දේශනා කරන්නේ එදා කියන වචන අරගෙන. මේ භාෂාව ඒ කාලෙක වෙනස් ස්වභාව ගන්න වචන ඒවා අදහස් වෙනස් වෙලා වෙනවා. දැන් එදා දෙච්ච වචනේ අද වෙනකොට වෙන වචනයක අර්ථයක් වෙනවා. නමුත් දැන් ඔය තේරුම් කරගන්න ඒ භාෂාවක් පාවිච්චි කරන දේ වචන හොමාර කරන සමාජ ජීවත් වෙනවා. නමුත් පින්නන්නේ භාෂාවක හරහා තියෙන වචන වලින් මේ තථාගත දර්ශනය පෙන්වන්න බෑ. ඊට වඩා ගැඹුරුයි. එමකෝ ඉන්ද්‍රිය ඉක්මවපු ධර්මයක් තමයි බුදුරේ දේශනා කරන්නේ. ඉතින් පොඩ්ඩක් තියෙනවා ඒවත්. නිකන් ඔයකට දෙවුල් කියනවා කියනවා. පුබ්බේ අනනුසුතේ ධම්මේ. පුබ්බේ කියලා කිව්වහම මොකද මෙතන ගන්නේ? පුබ්බේ කියන්නේ කලින් කියන එක නෙමෙයි. පුබ්බේ කියන්නේ මේ ඉන්ද්‍රිය පාවිච්චි කරන තාක්ක. අස කරන නාමයේ දිව ශරීරේ පාවිච්චි කරන තාක්ක නාම ගන්න. ඉතින් ඒවෙන් අහගත්තම මම කවුරුද දන්නේ? එතකොට ඒ පිළිබඳව මොකද පහරුනේ ඇස. පුබ්බේ අනනුසුතේ ධම්මේ චක්කු මුදපාති. ඇහක් පහළුණා. මේ ඉන්ද්‍රිය පාවිච්චි කරන තාක්කල් නොදැක්ක ධර්මයන් පිළිබඳව ඇහක් පහළුණා. එතකොට මේ මස්සක වෙන්න බෑනේ. මස්සක නෙමෙයි. අන්නේ ඒ ඇහෙන් තමයි බලන්නේ. අන්නේ ඇහ පහල කරගන්න නම් දර්ශනි ලැබෙන්න ඕන. ඒකට බුදු වෙන්නේ මේ ලබාගත් ජීවිතේ. පරලෝක ගිහිලා නෙමෙයි. දැන් වලු පිටා වේත උගන්වලා දෙන්නේ දෙව් මිනිස්සම කෙලවර නිවන් සම ලැබෙන්නේ කියලා. එහෙමයි කියන්නේ. එහෙම කතාවක් බුදුරෙක් කියන්නේ නැහැ. බුදුහාමුදුරු කියන්නේ අසුරසරයක්. මේ භවයේ ඉන්නේ කියලා. ඒ මොකද එතනින් පොටට පෙන්නනවා කියලා මම දන්නේ නැහැ. හැම ඉස්සෙම මිනිස්සෙක් දෙන්නේ. මේ එතන හුස්ම යනකොට වෙනසක් ඉතුරු කරන්නේ. ඔය විදිහට එහෙම නෙවෙයි නේද? එහෙම කඩක් නැහැ. එහෙම නෙවෙයි නම් මේ දැල්ලි දකින්න. එතකොට ඒ වෙන්නේ. ඒක තමයි නිවන් දකින්න. නිවන් දකින්න කියන්නේ උප්පත්තිය මානේ නැත්තම්. උප්පත්තිය මානේ නැත්තම් ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒක දැන් අද වගේ දවසක සියලුම තථාගත සම්මා සම්බුදුරන් වහන්සේලා බුද්ධ කරපු ධර්ම උප්පත්තිය, ජරාව, ව්‍යාධිය, මරණය නැත්නම් ඒකයි වෙන්නේ මේ ලෝකෙට මේක අත්‍යවශ්‍ය. ලෝකෙ එහෙම ඉදිරිපත් කිරීම ලෝකෙ කිසි කෙනෙක් කරේ නැහැ. මේ සමාජයේ කිසි කෙනෙක් එහෙම කරේ නැහැ. නැත්නම් මේ සමාජයෙන් නැතුව නරක නැහැ. දැන් අපි යනවා නඩුකාර උත්තර. ඒක බොහොම අමාරුයි කරන්නේ. මේ ලෝකයේ මිනිසුන් තියෙන ප්‍රශ්න නඩු විසඳලා දෙන්නේ. ඒ බලන්න හොඳ දොස්තරවරු හොඳට අමාරුවෙන් අය ශිල්පී ඉගෙන ගන්න. ඒ වෛද්‍ය විද්‍යාවේ මිනිස්සුන් කෙනෙක්ට සුව කළ දෙනවා. නමුත් වෙනත් ඒවා සම්පූර්ණ සුව කරන්න తాවකාලිකයි. ඒ වෛද්‍යවරයා මැරිටි ඉලට ගෙනියනවා. බලන්න නඩුකාර උත්තමයන් එයාගේ නඩුව විසඳගත්තේ නැහැ. අනුන්ගේ නඩුව විසඳගත්තා. ඒ ප්‍රශ්නේ ඉතින් ඒක බලන්නේ. මිනිස්සෙක් වුණොත් මිනිස්සයා කවුද කියලා තමයි දැනගන්න පුළුවන්කමක් තියෙනවා. මිනිස්සෙක් කියලා ගත්ත අපිට තියෙන පිටකේ බුලාවක්. ඉතින්
බලන්න අපේ ගෞතම බුදුහාමුදුරුවෝ. මේ උදාහරණ කියන්නේ ඒකෙන් ගන්න පුළුවන් අපිට. ගෞතම බුදුහාමුදුරුවෝ බණ කිව්වේ කාටද? ඔයත් හැම කෙනෙක්ම දන්නවා අදව දැනගන්නවා. කාටද? කොණ්ඩඤ්ඤ, බද්දේ, වප්ප, මහානාම, අත්තජී. මේ ඇත්තෝ පැවිදි වෙලා නෙමෙයි. මේ ඇත්තෝ පැවිදි වෙලා නෙමෙයි. දරුවෝ තියෙන ඒක පැවිදිවල ගමන වන්දනය අනුගමනගත්තු කට්ටිය. මේ පස් දෙනා ඉදිරියේ තමයි පළමුවෙන්ම උන්වහන්සේ බුද්ධත්වයට අපේ ගෞතම බුදුහාම බුද්ධත්වයට පත් වෙලා ධර්ම දේශනා කළා. කොහොමද කිව්වේ? ද්වේමේ වික්ඛවේ අන්තා පබ්බ ජිතේන නසේවිතබ්බා. බලන්න මේ වාක්‍යය. මේ වාක්‍ය කීයෙන් කියලම තේරෙනවද? තේරුන්නේ නැහැ. මට පෙන්නන්නේ මේ වඳුරම වාදේ මට මතක් කරන්න. අද මේ වඳුරම වාදේ ආම්දුරු 900ක් විතර. පළතර ආම්දුරු හරි. ඒ වාද කරලා මේක වාදෙන් ජය ගන්න පුළුවන් කන්නේ නෑ. ධර්මයේ අදක්කාව කරන්නේ. තර්කවාද හරියන්නේ නෑ. නමුත් වාද කරා. මේ වාද කරේ අන්තිමට තකමු. ඒ වාදී කොට පස්සුනා වෙනවා. මේක දිනුම් කරන්නේ. ඒ මුලාව කියන එක තේරෙන්නේ. මට ආව පළවෙනි ප්‍රශ්නේ. මේ සමාජ බණ කියන්නේ. මම දකින්න පැහැදිලි. දකින්න දේ කිව්වහම ඔයතර තේරෙන්නේ නෑ. ඒක අද භාවිත කරන්නේ වචනේ නෙමෙයි මේක. ද්වේමේ වික්ඛවේ. වික්ඛු කියන වචනේ ඇහෙනවත් එක්කම ඔය එතකොට හිතට නැගෙන්නේ සිවුරු වඳගත්තු. මේක ඉතින් සාධාරණයි. ඒ කියන්නේ ඔබ දාගත්ත தත්ත්වය. ඔබට පෙනෙන්නේ වික්ඛුවා. හරි. නමුත් ඔබ බුද්ධිය කියලා බලන්න ඕන මේ කාර්යද බණ කිව්වේ කියලා බලන්න. ඔයත් හරියට කොණ්ඩඤ්ඤ බද්ද වප්ප මහානාම අස්සෙයි. තවස්පත් දෙන්න. මේ තවස්පත් දෙනකට බුදුහාමුදුරු වික්ඛු කියන්නේ ඇයි? ඔය මහාන ගමන. මහාන කරගෙන මේ බණ කිව්වේ. අන්න මහාන කරගෙන කිව්වොත් මේක කමන්නේ. ඇයි වික්ඛු? දැන් ඔතන පැහැදිලිව පේනවා. අන්න එතෙන් කියවට තේරෙනවා මේ වික්ඛු කියන අර්ථය වෙනින් අර්ථයක් විදිහට බලන්න. එහෙම බැලුවොත් විතරයි වෙන්නේ. එදා වික්ඛු පංචවග්ගයේ වික්ඛු වෙන්නේ මෙන්න මේ අර්ථය. අදත් ඒ අර්ථය වෙනස් වෙන්නේ නැහැ. ඒකයි ධම්මචක්කය කියන්නේ. අද ඒ අර්ථෙම අපිට තියෙනවා. අද වෙනස් වෙන්නේ නැහැ. නමුත් වචන වෙනස් වෙනකොට නමුත් වෙනස් වෙන්නේ නැහැ මේ ධර්ම. වික්ඛු කියන වචනේ තේරුම් ගන්න. දැන් අපි පාලියෙන් පෙන්නලා දිනවා සසර බය දන්නෝ වික්ඛු. මම කියනවා සසර බය දන්න වික්ඛු නේ. මම එහෙම පැහැදිලි කළේ. වික්ඛු කියලා කියන්නේ ඒ සංස්කෘත වචනත් ගැලපෙනවා. භික්ෂාවෙන් ජීවත් වෙන. භික්ෂාවෙන් ජීවත් වෙන කියන්නේ ගොදුරු ගන්නවා කියන එක. කවුද මේ ගොදුරු ගන්න තමන් ළඟ? මේ ඇස. ඒක මනෝපොත් එකේ වන්දල් තියෙනවා. ඇස ගන්න ගොදුර මොකක්ද? ඇස ගන්නේ වර්ණ රූපේ. ඇතර ගොදුර වර්ණ රූපේ. කාණ්ඩ ගොදුර මොකක්ද? කාණ්ඩ ගොදුර ශබ්ද රූපේ. නාසයට ගොදුර මොකක්ද? ගන්ධ රූපේ. දිවට ගොදුර මොකක්ද? රස රූපේ. කායට ගොදුර මොකක්ද? ස්පර්ශ රූපේ. මේ පහට ගොදුරු පහක් තියෙනවා. එතකොට වර්ග පහ උනේ මේ නිසා. නැත්නම් මෙතන කොණ්ඩඤ්ඤ බද්ද වප්පවහම අසජිය කියන්නේ මිනිස්ය පදේ. මිනිස්ය පදේ. ඒක වෙනසක් නෑ. ඒක ඔක්කොම මිනිස්ය වශයෙන් ගත්තා. වෙන දෙයක් උනේ වෙන්නේ මේ හේතුව නිසා. වර්ග පහක් උනේ ඇහෙන්නම් අපි බලනවා. කනෙන් ආනවා. ගත කරන්නේ නාසයෙන් ගඳ සුවඳ ගන්න. දිවෙන් රස ගන්නවා. කයෙන් ස්පර්ශ. අන්න වර්ග පහ. ඉතින් මේ වික්ඛු කවුරු ගාවද? හැම කෙනෙක් ළඟ වෙයි. තිරිසන් ළඟ මාර්ගපත් ගාවක් තියෙනවා. නමුත් පින්නන්නේ මේ ධර්මයේ ඔයත් හිතන්න එපා. අද අධිකාරියක් තියෙනවා. මේක කියන්න ඕන පැවිදියක් තුමේ කියන. හොඳට තේරුම් ගන්න. ඒ අධිකාරියට අරබ්බයි අපි යනවා. අපිට ඇත්ත කියන්න සමාජික නෑ. එහෙමනම් ඒ උත්තර ඇත්තෝ සාකච්ඡාවක් අපිට දෙන්න ඕන.
සාකච්ඡා කරන්න ඕන. දිනන්න පරිදින්න නෙමෙයි. ලෝක සත්‍යයට අනුකම්පාවෙන් මේ නිවන් දකින මාර්ගය කියා දෙන්නේ. උදේ මම මේ පැහැදිලි උත්තරයක් දෙන්නේ අද සප්පුවේ දවසේ. මේ ධර්මයේ මොකද්ද? මේ බුදුහාමුදුරු දේශනා කරන ධර්ම. බුදුහාමුදුරු කොහොමද මිනිස්සු හැසිරෙන්නේ? එහෙනම් බුදුහාමුදුරු නිවන් සාක්ෂාත් කරගන්න දේශනා කරේ කොහොමද? ඉතින් කියනවා බණපොතේ ඔක්කොම සූත්‍ර කියන අත්දැකීම් කැත්ත. නමුත් මම අහන්නේ ඉතින් කවුරුද? බොහොම පැහැදිලියි. මෙන්න මේ පැහැදිලි ධර්මයේ වලට නිවැරදිව දැනගන්න. ඔබ දන්නවා පළවෙනිම ධම්සප්පවතුන් සූත්‍රයේ දේශනා කරේ බමුණු පත් දෙනෙකුට. කොණ්ඩඤ්ඤ පැත්තේ වක්කමහානාම අස්සේ. මේ බමුණු පත් දෙනා. මේ බමුණු පත් දෙනාගෙන් මාස 3ක් ධර්මයේ දේශනා කරනවා. දිවාරා. ධම්මචක්කේ කියලා දවසක් නේද ඔය මේ පොතේ දිනු ඩිංගනේ ධම්මචක්කේ කියන්නේ. සියලුම කරුණු අයිති වෙනවා ධම්මචක්කේ අයිති වෙන්නේ ධර්මයක් නෑ. 84 දහවන ධර්මස්කන්ධයක් අපි පොතේ පිළිඅරගෙන තියෙනවා. ඒ ඔක්කොම 84 දානගේ ධර්මස්කන්ධය. ඒ ඔක්කොම මේ ධම්මචක්කේට අයිති වෙනවා. ධම්මචක්කේට අවුලෙන්නේ වණක් නැහැ නේද? සූත්‍ර කිව්වත්, අභිධර්මයේ කිව්වත්, විනය කිව්වත් ධම්මචක්කේට අයිති වෙනවා. ඒත් මේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ